ෂේන් ඕඩර් එකක් බලන්න යන්නේ. මම ලයිට් වෙලා. බිත්තිය ගන්න පුළුවන්, PC එකට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක. මේල ප්‍රෙෂර් බලන එක. දන්නේ ඇකියුරේට් ද නැද්ද කියලා try කරලා බලන්න. charge කරන්න හරි මොකක් හරි බැටරි දාන්න තියෙන්නේ. reviews නම් තිබ්බ හොඳයි. අර මේ කියලා බලමු. එයා හරි ඉන්නවා දැන් මෙතන ඉන්නවා. ඇන්දගේ අරුක්කේ තියෙනවා. තත් දෙක එකක් लगना प्लास्टिक मैं ඔක්කොම මට හම්බුනේ मैं ඔක්කොම හම්බුනේ ෆ්‍රී मैं අපේ ගේම් ගන්න එකට දාන්න අසනේ ඒක මේ හොඳ ක්වොලිටි රබර් එක. ඒක හොඳයි. සුගිවා. මඩ නෙමෙයි. අපේ හබීබිට. ඉතින් බලන්න. සෝරු මොරොත් ආන්න සිද්ධ. Claro. Earbuds. Earbuds ya. Cheap එකක්. කමන්න නේද ගලන හිටරන්නේ. ඒක. ප්‍රයිවට් සීක්‍රට් එකක්. මේක මේ අර බයිසිකලේ යද්දී ෆෝන් එක බල බල මේ යන්න බෑනේ දැන්. මේක තදයිනේ. ෆෝන් හෝල්ඩ් එක. මේක ඉතින් ලොකුද? මේ හොලි කඩිනේ. ටැබ්. ඕන නෑ ටීවී එක උදාන් ගියේ මේක. මම කඩන්න යනවා. මේ පොඩි ගානක් ඉස්සෝනේ. ටඩා. අසයි. zipper fan nanti paling apa yang ini kan nek ini kak Penna nek konda katu kottala tibuna habisi apunaha ne ඉතින් අපේ ලයිට් අරගෙන මේ ඇවිල්ලා යාට ඔයාට අරතේ දාන්න මෙහෙම වැඩ කරද්දි මේ දවස්වල රස්නේ එතකොට දාඩිය මේකට උරා ගන්නවා මේකට යා බෑන්ඩ් එක දාගෙන ඉන්න තියෙනවා වැඩ කරන්න තියෙන්නේ එළිය වැඩ කරද්දි හැම දාඩිය පිහදාන්න තියෙන්නේ ඒක මම හිතුවට වඩා පොඩිම පොඩි මේකට ඇවිල්ලා මේක ඇතුළට මෙහෙම ඇරලා තෙල් දාන්න තියෙන්නේ මුත්‍රා සාම්පල් ගන්න එකද? හරිද මොනේ මේ මුත්‍රා සාම්පල් ගන්න මේ එළියට නම ඉතින් පොඩි කියලා කියනවා. මේකට මෙහෙම තෙල් දාලා මේක වහලා හරිද? වැහෙන්නේ නැහැ. හරි කොහමරි වහලා මෙහෙම ඔළුවට මෙහෙම ගන්න තියෙන. එතකොට තෙල් හොඳට හිස් කබලට මේ ඇබ්සෝබ් වෙනවා. දැන් මසාජ් කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේක මෙහෙම ඔලේ තියෙන්නේ. මේ ඇවිල්ලා මේ අර මේ කලිසම් අපි ගන්න ලැස් මේ ඔන්ලයින් ගන්න ඒවා ගානට අපිට දිග නෑනේ දිග මේ වැඩි වෙනවනේ සමහරලාට එතකොට මේක අර දිග වැඩි කොටස මේ තුන මට කියන්න තේරෙන්නේ මම ෆොටෝ එකක් ගන්න
මේක ගැහුවම ලස්සනට තියෙනවා මේ. يعني පින් එකක් වගේ එකක් ඒ කලිසම් වල දිග කලිසම් ගානට නමලා ගහන්න තියෙනවා. ඒක හතරක්. මේ නේද? කරාප්. ඒක එක එක සයිස් වලින් තියෙනවා මේ සිල්වර් කලර් එකේ. ඒක මම අදින්නේ නැහැ. ඊළඟට මේක. ඒක පෙන්නන්න පොඩ්ඩක් වෙලා. මේ ටිකක් වෙලා අල්ලන් ඉන්න. මේක ඇවිල්ලා මේ පීලින් විටමින් C මේ හෑන්ඩ් මාස්ක් එකක්. අතට දාලා ටිකක් වෙලා තියෙන පීල් ඔෆ් කරන්න තියෙන්නේ මේ විටමින් C එක මෙයා දැන් අත් එහෙම මේ වල මේ දවස්වල ඩ්‍රයි වෙනවා. ඒකට හොඳයි මේක. සුගිවා මේක. ඒ ඇවිල්ලා මේක අලවන්නේ අටිපතුලේ. ඒක අටිපතුලේ ඇලුවට පස්සේ මේ ඒකෙන් මෙව වෙනවා. ඇලවිලා තියෙනවා. ඒකෙන් මේ අර අනේ මන්ද විසුරා ගන්නවා කියලා තමයි තිබුණේ නං. මොකද්ද මන්ද කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ අර නිකන් අර පිස්සර බඳින්න අර මෙවුවා මොනවද මේ පුලං විස්කෝදෙන් පොල්ලා කටු වෙලෙත් නෙන්නේ වගේ මං හිතන්නේ එකක්. මේක අර නිකන් හොඳයි කියලා ඉතින් ගත්තා. දැන් ඔෆිස් එකට යනවා නෑ. ඉස්සරහ ටිකට් ලයිව් වෙනවා නේද? ඒක කියයි අම්මලා ගන්න බෑ. මේක මේ ඔය හදලා මේක පන්සලට පෙන්නන්න මේක පත් වෙන මොකද බලලා කියන්න. ඊළඟට මම ගත්තා නේ ග්‍රීපුවද හොඳ නෑ. එනෝනේ ඔයගේ. ඉතින් රතු පාටනේ මේක දැම්ම කළු පාටනේ. බෑග් එක. ඔඩේ ආනේ නෑ රතු පාට මේ. රතු පාට කවරේ. ගැතුලේ තමයි බෑග්. නේද? ඒක තමයි කියන්නේ පිට කවරේ මනින්න එපා කියලා. ඒක තමයි. පොඩ්ඩක් දෙන්න. පාවිච්චි කරන්න පුළුවන්. ඒක ටැග් එකම කියලා ඇතුලේ දාලා තියෙනවා. කඩලා. ඒක බෑග් එකක්. ඊළඟට උඩයක්. කොළ පාට එකක්. ඒක ෂෝ. ඒක සයිස් නේ. දිගරේ. ඊළඟට අපි ගත්තා කොණ්ඩේ කපන මැෂින් එකක්. මේ අපේ මේ හස්බන්ඩ්ගේ කොණ්ඩේ කපන්නේ. මම තමයි කොණ්ඩේ කපන්නේ. මේක ඉතින් මට තමයි වැදගත් වෙන්නේ. කොණ්ඩේ කපද්දි කියන්නේ කොහොමද? ඒක අප්ලෝඩ් කරමු. ඊළඟට ඔච්චර මේක තියන්නේ. ඔව්. දැන් මේක මම මේ කාමරේට අරගෙන කාමරේ තියෙන චූටි එක තියනවා දැන්. මේක ඇතුලේ තියනවා මේ. ඕනේ නේ. ඒක මොකද වතුර? මේක ඇතුලේ තියෙන්න ඕනේ. කොහොමද? නෑ නෑ. මේක ඇතුලේ කකුල් තුනක් තිබුණා මේ ෆොටෝ එකේ දාලා කකුල් නෑ. කමන්නේ මේක හොඳයි. මේක මෙහෙම ගාලා අරින්න පුළුවන්. දන්නේ කොහේද? බලමු. ඔව් මන් දැම්මා. හොඳයි අවුලක් නැහැ එච්චර. සමහරවිට අපිට මේ නිකන් සෙල්ලම් ටූර්නමන්ට් වලට යන්න නෙවෙයි නේද? අවුලක්. ගිප් එකක් තමයි.
රෝස පාට එක මට. නිල් පාට එක ඔයාට. ශාලේ නේ. මොකද්ද? තියෙනවා. මේක ඇවිල්ලා රේන් කෝට් එක. මේක නම සයිස්. කැප් එකද? ඒක නෑ හැබැයි ෂෝක්. ඉතින් ඔය පාට තිබ්බේ. ඇයි? ඉතින් මේ පාට හොඳයි හොඳට පේනවා. අර අම්මා සිටිය ලොකු. ඉතින් ෂෝක් තමයි. ඉවරයි. නෑ තව තියෙනවා. එන්නේ තුම් බලන්න. මේක මේ බ්ලවුස් ටී-ෂර්ට් එකක් අර මේ යටින් සෙට් කරන්න තියෙන්නේ. ඒ මොලිගි. ඒක ලස්සන මේ හොඳයි මේක පොඩ්ඩක් මුලක් ඇදලා තියෙනවා. අනේ මේක නම් එච්චර ක්වොලිටි නෑ වගේ වෙද්දනවා. ඊටු තරම්. අන්නේ ගොඩේ තිබ්බේ. නෑ ඒක හොඳයි. හබීබීට. මොකක්? රෙද්දවලු නෑ. මොකද මේ රේන්කෝට් එක? රේන්කෝට් රෙද්ද වගේ තමයි. ඒක ඇඳලා බලන්න ඕනේ හොඳද කියලා නිකන්. ඒක ලස්සනට තිබුණා කොහොම රිවිව්ස් වල මේ රෙද්ද නෙමෙයි තිබ්බේ. ඒක නිකන් අර නිකන් අයියෝ. ඇඳුම් නම් දාන්න හොඳ නෑ අප්පා. ඉතින් සමහර හොඳ දේ තියෙනවා. ඔව් මේක කලිස. ඒ මන්දාරද? ඉගෙන ලොකුයිද මල්ලා. ඒ මන්දා. ඔය දැම්ම ටික ඊළඟ එක. එහෙනම් එච්චරයි. අපි තව සෙට් එකක් දැම්මා. ඉතුරු ටිකෙන් තව ටිකක් තියෙනවා. 11 සෙට් එකක් දැම්මා මේ ටිකේ ගාන දාන්නම් කොහෙන් හරි. ඉතින් එච්චරයි. බයි බයි.